අද අපේ ගමනාන්තය වුණේ ගම්පහ දිස්ත්‍රික්කයේ කුඩා ගමක පිහිටි ඓතිහාසික වටිනාකම් රාශියකින් සමන්විත වන පිළිකුත්ව රජමහා විහාරය. මේ විහාරස්ථානය අක්කර 200කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් පුරා පැතිරී තිබෙන ගල්ලෙන් 105කින් සමන්විත පුරාවිද්‍යාත්මක වටිනාකම් රාශියකින් සමන්විත වන වන සෙනසුනක්. රහත් මුනිවරුන්ගේ පාද ස්පර්ශය ලැබුණු මේ පුණ්‍ය භූමිය ක්‍රිස්තුපූර්ව 3ත් අතර යුගයකට අයිති බව පුරාවිද්‍යාඥයන් පවසනවා. මෙච්චර වටින පුණ්‍ය භූමියකට තමයි අද අපි සංචාරය කරන්න ආවේ. විහාරස්ථානය ආරම්භයේම ධර්මශාලාව පිහිටලා තියෙනවා. මේ ධර්මශාලාව සියවසක් විතර පැරණි කියලා තමයි සඳහන් වෙන්නේ. විහාරස්ථානයට ඇතුල් වෙන මාර්ගයේ දකුණු පැත්තෙන් අපිට දකින්න පුළුවන් ඉපැරණි පොකුණක්. මේ දැන් නම් වල් බිහි වෙලා තමයි තියෙන්නේ. විහාරස්ථානයට ඇතුළු වුණ ගමන් අපිට දකින්න පුළුවන් වෙන්නේ මැද මිදුලේ රෝපණය කරලා තියෙන බෝරජාණන් වහන්සේලා දෙනම. මේ බෝරජාණන් වහන්සේලා දෙනම කුමර බෝසමිඳු සහ කුමරි බෝසමිඳු යන නමින් තමයි ගම්වැසියන් හඳුන්වන්නේ. මේ බෝසමිඳුන් වහන්සේලා දිනම වැඩවෙසෙන පුණ්‍ය භූමිය ගොඩක් හාස්කම් සිදුවෙන තැනක් බව තමයි ගම්මුන් කියන්නේ. ඊළඟට අපිට දකින්න පුළුවන් ඉදිරියට නිරාපු පර්වතයක ආරක්ෂිතව පිහිටි බුදු කුටිය. බැලු බැලමට මේ ගල් පර්වතය සෑහෙන ඉදිරියට නිරාවිත් තියෙන බව නම් පේන්න තියෙනවා. ඉතින් මේ පර්වතය මේ විදිහට නොපෙරළී පැවතීමම ස්වභාව ධර්මයේ හරි අපූර්ව හාස්කමක් කියලා තමයි කියන්න තියෙන්නේ. මේ පැරණි බුද්ධ මන්දිරය නැරඹීමට අපිට අවස්ථාවක් ලැබුණා. ඉස්සරහට ඔයාලටත් ඒ බලන්න පුළුවන්. මෙය පුරාවිද්‍යා සංරක්ෂිත ස්ථානයක්. මෙහි එක් පසක මහනුවරගයට ඇත් චිත්‍ර වගේම අනෙක් පස ඕලන්ද යුගයේ ආභාෂය ලැබුණු චිත්‍රද දකින්න පුළුවන්. මෙම විහාරස්ථානයේ පර්වත දෙකක් එකට හමු වී විශාල ගල්ලෙනක් නිර්මාණය කරනවා. මෙම ගල්ලෙන තුළ මැටි නිර්මාණය කරන ලද මහනුවර යුගයට අයත් යයි සලකන චෛත්‍යයක් ඉදිවී තිබෙනවා. මේ ගල්ලෙන තුළ තිබෙන පඩිපෙළ දිගේ අපිත් ඉහළට නැග්ගා. ඒ මාර්ගයේ වැටිලා තියෙන්නේ ලෙන් විහාර සංකීර්ණය දිශාවට. මේ දෙපසම විශාල ලෙන් තමයි දෙස්වෙන්නේ. අතීතයේ මේ විස්ථානවල රහත් හිමිවරුන් පවා වැඩවෙසෙනට ඇති. අපිටත් මේ ලෙන් වලට යනකොට දැනුණා කොයි තරම් සෝයා මෙහි බණ භාවනා කරන ස්වාමින් වහන්සේලා විදින ඇද්ද කියලා. තුරුලතා සෙලවෙන හඬ, විවිධ කුරුල්ලන්ගේ කුරුල්ලුනාද, රැහැයියන්ගේ හඬ අරුණහම හරිම නිස්කලංක පරිසරයක් තමයි මේ අවට දකින්න තියෙන්නේ. මේ තියෙන්නේ තවත් එවැනිම ගල්ලෙනක්. මේ අපි ආපු පාරට විවිධ ස්ථානවලින් අඩිපාරවල් වැටලා තියෙනවා. ඒවත් මේ ගල්ලෙන් වලට යන්න හදලා තියෙන අඩිපාරවල්. අතීතයේ ධර්ම සංගායනා පවා පැවැත්තිලා තියන්නේ මේ වගේ විශාල ලෙන් ආශ්‍රිතව කියලා අපි අහලා තියෙනවා. මේ ලෙන වට කරලා මැටි බිත්ති බැඳලා තියෙන නිසා ඇතුළත ගොඩක් අඳුරුයි. මෙම ලිං සංකීර්ණය තුළ ඇති විශේෂ කාරණාව තමයි
මෙහි ගල්ලෙන් 99කම කටාරම් කොටලා තියෙනවා. කටාරමක් කියලා කියන්නේ ගල්ලෙනක ඇති ගල් කුලක් මතට ඇදහැලෙන වැහිවතුර පෘෂ්ඨය දිගේ ගල්ලෙන තුළට ඇතුල්වීම වැළැක්වීම සඳහා තිරස් අතට ගල්කුල මත කොටන්නා වූ නොගැඹුරු ඇලිවලට. ඉතින් මෙය ලෙන් තුළ ආරක්ෂිතව බවුන් වඩන ස්වාමීන් වහන්සේලාට පහසුවෙන් වර්ෂාවෙන් බාධාවක් නොමැතිව බණ භාවනා කිරීමට ඉමහත් රුකුලක් වෙනවා. මේ ලෙන් සංකීර්ණය පිළිසකර කරලා සංඝයාට පූජා කරපු එකක් නිසා එවැනි කාරණා ගැන පවා අපේ මුතුන් මිත්තන් කොච්චර සැලකිලිමත් වුණාද කියන එකට හොඳ උදාහරණයක් තමයි ඒ. අපිට දකින්න ලැබුණත් ක්‍රිස්තු පූර්ව 3ත් 1ත් අතර කාලයේ සැලකිය හැකි සෙල්ලිපි 4ක් මෙම ලෙන් විහාරය ආශ්‍රිතව දකින්න ලැබෙනවා. හැම ලෙනකටම අපිට යන්න බැරි වුණ නිසා ඒවා පෙන්වන්න නම් ඔයාලට වෙන්නේ නැහැ. මේ ෆොටෝ එකේ තියෙන්නේ ඒ වගේ ලෙන් ලිපියක්. මේ ලෙන් ලිපි పూర్ව බ්‍රාහ්මීය අක්ෂර කියලා තමයි විද්‍යාඥයෝ හඳුන්වන්නේ. මේවා නම් අපේ අඥාන මිනිස්සුන්ගේ වැඩ. ඔයාලා නම් කවදාකවත් මේ වගේ වැඩ නම් කරන්න එපා. මේ විහාරස්ථානයට සම්බන්ධ අතීත පුරාවෘත්තයක් තියෙනවා. ඒ තමයි ක්‍රිස්තු පූර්ව පළවන සියවසේදී අනුරාධපුරයෙන් පලා ආපු වට්ටගාමිනී අබේ හේවත් වළගම්බා රජතුමා කලක් මේ පුදබිම හා අවට වනාන්තරයේ සැඟවිලා ඉඳලා තියෙනවා. මේ ස්ථානයේ විතරක් නෙමෙයි ලංකාවේ විවිධ ස්ථානවල විශේෂයෙන් ලෙන් විහාර ආශ්‍රිතව වළගම්බා රජතුමා සැඟවී ඉඳලා තියෙනවා. ඒ වසර 12ක් පුරාවටම වසර 12කට පමණ කාලයකට පසුව තමයි නැවත වළගම්බා රජතුමා සේනා සංවිධානය කරලා නැවත රජකම ලබා ගන්නේ. වළගම්බා රජතුමා සිය රෙදිපිලි සංගවා තැබූ ස්ථානයේ යන අදහසින් පිළිගුත්තුව පසු කාලිනව පිළිකුත්තුව වුණා කියලා තමයි ගම්මුන් පවසන්නේ. ඉතින් වළගම්බා රජතුමා හැඟවිලා හිටපු බොහෝ ලෙන් විහාරස්ථාන රජමහා විහාර කියලා තමයි හඳුන්වන්නේ. මේ ලෙන පසු කරාට පස්සේ අපි ආවේ ගාතලාවක් මුදුනකට. මේ ස්ථානයට අවට හාත්පස හරි අපූර්වට දර්ශනය වෙනවා. ඇත්තටම කිව්වොත් අපි ආවේ ලෙන් සංකීර්ණය එක පැත්තකට විතරයි. අපිට අනිත් පැත්තටත් යන්න ඕනේ. අනිත් පැත්තට යන්න නම් අපි ආපහු මේ ආපු පාරෙම අපේ විහාරස්ථාන පුදුබිමට නැවත යන්න ඕනේ. ඊළඟට අපි ආයෙත් විහාරස්ථානෙට එන්න පිටත් වුණා. මේ මගේ යාළුවා මාත් එක්ක හැම ගමනකටම එකතු වෙනවා. මේ සැතපෙන බුදු පිළිමය සහ සමාධි බුදු පිළිමය මහනුවර සම්ප්‍රදායට පරිබාහිරව ඉදි කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. නමුත් මහනුවර යුගයේ ප්‍රතිමාවල දක්නට ලැබෙන සිරස්පත පමණක් මේ ප්‍රතිමාවල දකින්නට ලැබෙනවා. ඇතුළත මාලයේත් පිටත මාලයේත් චිත්‍ර සියල්ලම පාහේ මහනුවර යුගයට අයත් වෙනවා. හැබැයි පිටත මාලයේ බිත්තිවල ඕලන්ද යුගයේ ආභාෂයලත් චිත්‍රත් දැක ගන්න ලැබෙනවා. ඊට පස්සේ අපි පිටත් වුණේ අනෙක් පස පිහිටි ලෙන් විහාර සංකීර්ණය නරඹන්න. වළගම්බා රජතුමා පළමුව රජකම් කරන කාලේ රජුට විරුද්ධ ප්‍රාන්ත නායකයෙක් කැරළි ගැසුවා. ඒ වගේම ඒ කාලේ තමයි සොලින්ගේ ආක්‍රමණයත් සිදු වෙලා තියෙන්නේ. ඉතින් මේ යුද්ධ දෙකටම මුහුණ දීම දුෂ්කර වූ නිසා වළගම්බා රජතුමා උපක්‍රමශීලීව තීරණයක් ගන්නවා රජකම අතහැරලා පලා යන්න. මේ කලබල ඔක්කොම ඉවරුණාට පස්සේ ආයෙත් ඇවිත් රජකම ගන්න. ප්‍රාන්ත නායකයා සොලින් සමග සටන් කරලා ජයග්‍රහණය කරනවා. වළගම්බා රජතුමා සේනා සංවිධානය කරලා
ප්‍රාන්තනායකයත් සමඟ සටන් කරලා ඔන්න ආයෙත් රජගම ලබාගන්න. ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළ පරිදි බුදුමෙදුරේ තිබුණු පිළිම වහන්සේලාත් චෛත්‍ය වහන්සේත් හදන්න අවශ්‍ය මැටි වර්ගය ලබාගෙන තියෙන්නේ ඉස්සරහා අපිට හමුවුණ පොකුණු ප්‍රදේශය. ඒ පොකුණ දැනටනම් වල් බිහි වෙලා තමා තියෙන්නේ. මේ භූමියේ ගල්යුගයට අයත් මානව ශිෂ්ඨාචාරයක් පැවති බවට සාධක පුරාවිද්‍යාඥයන්ට හමු වෙලා තියෙනවා. මෙහිදී ප්‍රාග් ඓතිහාසික මානව පොසිල, ගල්ලායුධ මෙවලම්, පොළොන්නරු සහ දඹදෙන යුගවලට අයත් කාසි, කාල රක්තවර්ණ මැටි බඳුන් කැබලි සඳහන් කරන්න පුළුවන්. අපි මේ එලිමහන් ස්ථානෙන් ගල් පර්වතයකට යන්න පාරක් දැක්කා. ඒ ඔස්සේ යන්න අපි තීරණය කළා. මේ ගලමුදුනට ආවම අපිට දැනුණ මහන්සේ කොයින් ගියාද කියලා දන්නේ නැහැ. මේ ලෙන්කුටිවලට යන මාර්ගයේ මග සලකුණු කිසිවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඉතින් තනියම නම් මෙහි යන එක හරිම අවදානමක්. මේ ස්ථානයට තවත් ඓතිහාසික වටිනාකමකින් යුක්ත මාලිගා තැන්න පුරාණ රජමහා විහාරයත් හොඳින්ම දර්ශනය වෙනවා. ඔයාලට මතක ඇතිනේ අපි ඔයාලව මාලිගා තැනටත් එක්කන් ගියා. ටිකක් වෙලා ඉඳලා අපි ආපු පාරෙන්ම නැවත පිටත් වෙන්න හිතුවා. මොකද හවස් වෙන්න ආපු නිසා ටිකක් අඳුර වැටිගෙන ආවා. අපිට මේ ගමන පුරාවටම අපි ඉස්සරහින් අපිට පාර පෙන්නුවේ මෙන්න මේ බලුරාල. ඇත්තටම කිව්වොත් මේ පර්වතයට යන්න අපි පාර දෙකේ එයා අපිට කලින් මේ පාර දෙකේ ඉස්සරහට ගියපු නිසා. ආපසු එන මාර්ගයේ ඔයාලට පෙන්වන්න බැරි වුණු එක් ස්ථානයක මම නතර වුණා. ඒ තමයි යෝධ පුස්වල ඇති ස්ථානය. මේ තමයි ඒ යෝධ පුස්වල. මෙම ශාකය ඓතිහාසික වටිනාකමකින් යුක්තයි. මේ වගේම හරිම වටිනා ඉතා දුර්ලභ ශාක ප්‍රජාවන්ගෙන් මේ වන ලෙන් සංකීර්ණය සමන්විතයි. මෙම ලෙන් සංකීර්ණයේ බැලුම්ගල කියලා ගල් තලාවකුත් පිහිටනවා. ඒ ස්ථානය ඈත අතීතයේ රජුගේ ඔත්තුකරුවන් ඔත්තු බැලූ ස්ථානයක් කියලා තමයි පුරාවිද්‍යාඥයින් හඳුන්වන්නේ. දිග්ගල, පිළිහුඩුවාගල, තොප්පිගල්ගේ නමින්ද ගල් තලාවන් මේ වන සෙනසුන ආශ්‍රිතව පිහිටනවා. තොප්පිගල්ගේ කියන ගල්ගේ කෙනෙක්ට හොයාගන්න බැරි වෙන්නම හැංගිලා ඉන්න පුළුවන් ගල් කුහරයක් පිහිටලා තියෙනවා. ඉතින් ලෙන් සංකීර්ණය නරඹලා අපි ආයෙත් ධාරමළුවට ආවා. මෙහි පඩිපෙළකින් යන්න පුළුවන් තවත් එක් පැරණි බුදු කුටියක් පිහිටලා තියෙනවා. බලන්න මේ නිර්මාණකරුවන් චිත්‍ර ශිල්පීන් කොයිතරම්නම් සූක්ෂම අපූර්වට මේ නිර්මාණ සිදු කරලා තියෙනවද කියලා. මේ පැත්තෙන් අපිට බලන්න පුළුවන් ඉපැරණි දෝලාව, දැවපාලම, සිරිපානුරුව, අබේවැව, ලෙන් ආවාස මේ වගේ දේවල්. මේ තියෙන්නේ විද්‍යෝදය පිරිවෙනාධිපතිව වැඩ විසූ හික්කොඩියේ ශ්‍රී ශ්‍රමංගල ස්වාමීන් වහන්සේ ගමන් දෝලාව මෙය කෞතුක වස්තුවක් ලෙස සංරක්ෂණය කර තිබෙනවා. මේ තියෙන්නේ ලංකාවේ දෙවන දැවපාලම. මෙයත් නුවර යුගයට අයත් උරුමයක් ලෙස සලකනු ලබනවා. මේ තමයි අබේවැව. මේ පර්වතය නැග්ගට පස්සේ අපිට බලන්න පුළුවන් ශ්‍රීපාද පද්මයක අනුරුව සහිත ශ්‍රීපාද විහාරය. මෙම විහාරස්ථානයේ ලොකු ස්වාමීන් වහන්සේ අපිට මේ විහාරස්ථානයේ ඓතිහාසික වටිනාකම ගැන තොරතුරු රාශියක් කියලා දුන්නා. පිළිකුත්තුව රජමහා විහාරය ගැන, ලෙන් විහාර සංකීර්ණය ගැන ඔයාලා ගොඩක් විස්තර ඉගෙන ගන්න ඇති කියලා අපි විශ්වාස කරනවා. ඉතින් ආයෙත් දවසක මේ වගේම වටිනා කියන තැනකින් හමුවෙමු.